මේ දවස්වල බොහෝ දෙනෙක් අතර කතාබහට ලක්වෙන චරිතයක් තමයි හයේෂිකා ප්‍රනාන්දු හෙවත් ටීචර් අම්මා කියන්නේ. සමාජ මාධ්‍යවල ඇය ගැන දැඩි කතාබහක් ඇති වුණේ පසුගියදා තරුණයෙකුට වෘෂණකෝෂවලට පාපහරක් එල්ල කරා කියන චෝදනාව යටතේ. අදාළ තරුණයා විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමෙන් පසු එම සැකකාර ගුරුවරිය අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කළත් ඇය මේ වන විටත් සැඟවී සිටින බව තමයි ආරංචි වන්නේ. කෙසේ නමුත් සැකකාර ගුරුවරියගේ ආදරණීය සැමියාගේ මව එහෙමත් නැත්නම් ඇයගේ නැන්දම්මා විසින් ඇය ගැන සඳහන් කරමින් සමාජ මාධ්‍යයට වීඩියෝ පටයක් නිකුත් කර තිබෙනවා. එහිදී වැඩිදුරටත් සඳහන් වන්නේ ඇය විසින් ඔවුන්ටද මරණ තර්ජන සිදු කර ඇති බැවින් මේ ආරක්ෂාව සඳහා කරන වීඩියෝවක් බවයි. ඒ වගේම ඇය සඳහන් කරන පරිදි මෙම අදාළ ගුරුවරිය තමන්ගේ පුතා විවාහ කරගත්තා පටන්ම ඔවුන්ට නොසලකන බවත් ඔහුගේ සහෝදර සහෝදරියන් දෙස නොබලන බවත් ඇය පවසා සිටියා. එවැනි සම්බන්ධතාවලට හයේෂිකා නැමැති මෙම ගුරුවරිය අකමැති නිසා ඒ ආකාරයෙන් ඔවුන් වෙනම ජීවත් වන බවත් සඳහන් කළා. හයේෂිකා ප්‍රනාන්දුගේ නැන්දම්මා එසේ සඳහන් කරන අතර කෙසේ නමුත් මේ වන විටත් සැකකාර ගුරුවරියව සොයා විමර්ශන කටයුතු ආරම්භ කර තිබෙනවා.